ශුද්ධ වූ යොහන් විසින් ලියන ලද සුභාරංචිය පළවෙනි පරිච්ඡේදය. දිව්‍ය වාක්‍යානෝ. පටන් ගැනීමේදී වාක්‍යානෝ සිටිසේක. වාක්‍යානෝ දෙවියන් වහන්සේ හා සමග සිටිසේක. වාක්‍යානෝ දෙවියන් වහන්සේව සිටිසේක. උන්වහන්සේ පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ සමග සිටිසේක. උන්වහන්සේ කරන කොටගෙන සියල්ල සාධන ලද්දේය. සාධන ලද කිසිවක් උන්වහන්සේ නැතුව සෑදුණු නොලද්දේය. උන්වහන්සේ තුළ ජීවනය තිබුණේය. ඒ ජීවනය මනුෂ්‍යයාගේ ආලෝකය වූයේය. ආලෝකය අන්ධකාරයෙහි බබලයි. අන්ධකාරයද එය ග්‍රහණය නොකළේය. දෙවියන් වහන්සේ වෙතින් එවන ලද යොහන් නම් මනුෂ්‍යෙක් ආවේය. ඔහු කරන කොටගෙන සියල්ලන් විසින් අදහන් පිණිස ආලෝකය ගැන සාක්ෂි දෙන්ට ඔහු සාක්ෂි පිණිස ආවේය. ඔහු ඒ ආලෝකය නොව ඒ ආලෝකය ගැන සාක්ෂි දෙන පිණිස තැනැත්තේය. ලෝකයට එන්නා වූ සියලු මනුෂ්‍යයන් ආලෝක කරන්නා වූ ආලෝකය සත්‍ය වූ ආලෝකයය. උන්වහන්සේ ලෝකයෙහි සිටිසේක. ලෝකයද උන්වහන්සේ කරන කොටගෙන සාධන ලද්දේය. නමුත් ලෝකයා උන්වහන්සේ ඇඳින ගත්තේ නැත. උන්වහන්සේ ස්වකීය ස්ථානවලට ආසේක. ස්වකීයයෝ උන්වහන්සේ පිළි නොගත්තෝය. නමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහගන්නෝද ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්ට උන්වහන්සේ බලය දුන් සේක. ඔහු ලේන්වත් මංසේ කැමැත්තෙන්වත් මනුෂ්‍යයාගේ කැමැත්තෙන්වත් නොව දෙවියන් වහන්සේගෙන් උපන්නෝය. තවද වාක්‍යානු මංසවත් වී කරුණාවෙන් සතියෙන්ද පූර්ණව අප අතරෙහි වාස කළසේක. පියාණන් වහන්සේ වෙතින් වූ එක්ජාතක පුත්‍රයාණන් වහන්සේගේ මහිමය වැනි උන්වහන්සේගේ මහිමය දුටි මූව. යොහන් උන්වහන්සේ ගැන සාක්ෂි දෙමින් මට පසුව එන්නා වූ තැනන් වහන්සේ මට පළමුවෙන් සිටි බැවින් මට වඩා උතුම් වී සිටිනසේකයි මා කීවේ. යම් කෙනෙකු ගැනද ඒ මුන්වහන්සේම යයි මොරගස කීය. කුමක් හේයින්ද උන්වහන්සේගේ පූර්ණකමෙන් අපි සියල්ලම අනුග්‍රහය ලැබිමුව. මක්නිසාද විවස්ථාව මෝසස් කරන කොටගෙන දෙන ලද්දේය. අනුග්‍රහයද සත්‍යයද පැමිණුනේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙනය. කිසිවක් කිසි කලක දෙවියන් වහන්සේ දුටුවේ නැත. පියාණන් වහන්සේගේ ලේ ඉන්නා වූ එක්ජාතක පුත්‍රයාණන් වහන්සේම උන්වහන්සේ ප්‍රකාශ කළ සේක. යොහන් බෞතිස්තගේ සාක්ෂිය. නුඹ කවුරෙක්දයි යොහන්ගෙන් අසන පිණිස යුද්ධවරුන් විසින් යෙරුසලමේ සිට පූජකයන්ද ලෙවියයන්ද යැවු කළ ඔහු දුන් සාක්ෂිය මේය.